සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් ලස්සන දවසක්නේ අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අදත් ඔයාලට ගොඩක් ලස්සන, ගොඩක් වටින මව්ගස් කීපයක් අරන් ඇවිත් තියෙනවා. මව්ගහක වටිනාකම ඉතින් පළබෝ කරන කෙනෙක් දන්නවා හොඳට. බලන්නකො මෙයාව අඳුරනවද කියලා. මෙයා ගොඩාක් ලාත් තැඹිලි පාටක් තියෙන්නේ. බ්‍රයිට් තැඹිලි පාටක් නෙවෙයි. බොහොම චාම් ලස්සන තැඹිලි පාටක් තියෙන්නේ. ඉතින් මෙයා ඇලෝහා ඔරෙන්ජ් මම කලිනුත් දීලා තියෙනවා ලොකු මව්ගස්. මේකත් ගොඩාක් නිරෝගී හොඳ මව්ගහක්. ඕගලන්ට කට් කරලා ගත්ත ගමන්ම කට් කරලා හොඳට පළබෝ කරගන්න පුළුවන්. ඉතින් මේ ඇලෝහා ඔරෙන්ජ් එකත් එක්ක තවත් ලස්සන ඇලෝහා රෙඩ් ගහක් දෙන්න පුළුවන් ඔයාට. ඒකත් හොඳ මව් ගහක්. බලන්නකො එයත්. මේවා මං පුංචි ගස් ලොකු කාලයක් ලොකු කරපුවා. ඉතින් ඔයාට කිසි කරදරයක් නැතුව ගත්ත ගමන් කට් කරලා පැලත් බෝ කරගෙන හොඳට නිරෝගීව හදාගන්න පුළුවන් ගස්. මෙයා අඳුරනවද බලන්නකො. මෙයා පැරිස් පින්ක්. මෙයත් ගොඩාක් ලස්සන මලක් ලා රෝස පාටක් තියෙන්නේ. ඔගොල්ලෝ දන්නවා ඇරිසා පින්ක්. ඇරිසා පින්ක් වල තද රෝස පාටක් තියෙන්නේ. මෙයා පැරිස් පින්ක්. පැරිස් පින්ක් එක ටිකක් ලා කලර් එකක් තියෙන මලේ හැඩෙත් සම්පූර්ණම වෙනස්. ඉතින් මේ පැරිස් පින්ක් අහත් ඔයාට ගත්ත ගමන්ම කට් කරගන්න පුළුවන්. පේනවනේ යාගෙත් මුල් ටික. මේවා ඔක්කොම මව්ගස්. මම පුංචි පැලේ ඉඳලා ලොකු කරපුවා. ඉතින් වැහි කාලේ ටිකක් දැන් පටන් අරගෙන අපිට නම් සැරට වහිනවා. ඒක නිසා අපි ඉතින් වැස්සට කලින් ලෑස්ති වෙන්න වැස්ස එන්න කලින්ම මේ වගේ දිලීරනාශකයක් ගහනවා. නැත්තම් දිලීර රෝග වලින් බේරගන්න අපහසු නිසා. ඉතින් මේ මගේ නෙට් හවුස් එකටම දිලීරනාශක ගහලා තියෙන්නේ. ඉතින් ඒ දිලීරනාශක ගහපුවා තමයි ඕගලන්ට මේ පත්‍රවල පේන්නේ. ඉතින් මේ වටින මව්ගස් තුන ගන්න කවුරු හරි කැමති නම් කතා කරන්න. ඉතින් ඕගලන්ට බොහොම ස්තුතියි. ගිහිල්ලා එන්නම්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම.